Assassin's Creed game franchise එකේ දැනට games 15ක් විතර රිලීස් වෙලා තියෙනවා. ඉතින් මම මේ අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තින්නේ දැන් රිලීස් වෙලා තියෙන Assassin's Creed games වලින් Metacritic එකේ වැඩිම රේටින් එකක් හම්බෙලා තියෙන Assassin's Creed 2 review එකක්. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මම Assassin's Creed 1 එක play කරලා තිනවා. ඉතින් 1 එක play කරලා 2 එක play කරද්දී ගොඩක් ලොකු වෙනසක් අපිට පේන්න තියෙනවා. ඉතින් මේ වෙනස තියෙන්නේ graphics වල විතරක් නෙමෙයි ගොඩක් gameplay changes ගොඩක්ම වෙලා තියෙනවා. සමහර කට්ටිය මේකට කියන්නේ the greatest sequel නැත්තම් හොඳම දෙවෙනි game එක කියලා. ඉතින් අපි දැන් බලමු ඒක ඇත්තද කියලා. හරි ඉතින් අපි Assassin's Creed 2 එකේ story ගැන කතා කරොත් මේ story සාමාන්‍යයෙන් Assassin's Creed 1 එකේ තිබ්බේ Assassins ලා Templars ලා අතර තියෙන story එක. ඒත් මේකෙදී අපේ ගොඩක් character driven narrative එකක් කියන්නේ. අපේ character එක වටා ගෙතිච්ච කතාවක් තමයි තියෙන්නේ. ඉතින් අපේ character එක තමයි Ezio Auditore da Firenze. ඉතින් ඌ ඉතාලියන් ජාතියෙක්. ඉතින් story ගැන කිව්වොත් එයාගේ තාත්තා කලින් assassin කෙනෙක්. එයාගේ තාත්තව ඒගොල්ලෝගේ ළඟම යාළුවෙක් නොකරපු වැරද්දකට පාවලා දෙනවා. ඉතින් ඒ හින්දේ එත්සියෝගේ අයියවයි මල්ලිවයි තාත්තවයි දෙන්නම තුන්දෙනාම පබ්ලිකලි එක්සිකියුට් කරලා දානවා. ඉතින් ඒ කට්ටියකින් පලිගන්න එක මං ඇසැසින් කෙනෙක් වෙලා ටෙම්ප්ලාස් ලගෙන් පලිගන්න කතාව තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ Assassin's Creed 2 එක ගොඩක් ප්‍රසිද්ධ වෙන හේතුව තමයි එත්සියෝ කැරක්ටර් එක. එත්සියෝ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක්ම කැරිස්මැටික් පර්සනැලිටි එකක්. ඒ කියන්නේ ගොඩක් ආස හිතෙන ඩයල් එක. ඌ කියන්නේ අර පළවෙනි ගේමේ ඉන්න අල්ටයිර් වගේ ගොඩක් තද කියන්නේ ස්ටොයික් ගතිය නැහැ මොහොන ආතල් එකේ ඔක්කොම වැඩ කරන්නේ. ආයි වටින් ඔක්කොම කැලරි ටික දාගෙන සීන් එකේ තමයි පොර ඉන්නේ. ඉතින් ඒ හින්දා ගොඩක් කට්ටිය මෙයාට ගොඩක්ම කැමතියි. ඉතින් මාත් එහෙම තමයි. හරි ඉතින් අපි මේ ගේම් ප්ලේ පැත්තට ගියොත් අපි මුලින්ම කතා කරමු මේකේ ස්ටෙල්ත් ගැන. ඉතින් මේකේ ඔයගොල්ලෝ දන්නවා ඉතින් ස්ටෙල්ත් වලට අපිට තියෙන ප්‍රධාන වෙපන් එක තමයි හිඩන් බ්ලේඩ් එක. මම ඒක ගැන වෙනම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මේ හිඩන් බ්ලේඩ් එකකින් Assassin's Creed 1 එකට සාපේක්ෂව ගොඩක් assassination ටෙක්නික් අපිට දීලා තිනවා. කියන්නේ Assassin's Creed 1 එකේ බැරි වුණාට Assassin's 2 එකේ අපිට බිත් එක එල්ලෙන්න එක මං උඩින් එක මරන්න පුළුවන්. උඩින් පයින් එක මරන්න පුළුවන්. තව ඒ වගේ ටෙක්නික් ගොඩක් තියෙනවා ඉතින්. ඒක ගොඩක් ලොකු එඩිෂන් එකක්. ඒ විතරක් නෙමෙයි අපිට නෝටරයිට් කියලා කියන ලෙවල් එකක් දීලා තිනවා. කියන්නේ අපි ගාල්ලා මරන්න අපි කියන ගාල්ලා සැක හිතන වැඩි. ඒක නවත්තන්න අපිට අපි යන අරලා තියෙන පෝස්ටර් එහෙම ගලවලා ලොකු සීන් එකක් කරන්න වෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳ එඩිෂන් එකක්. මම ඒක ඩෝඩම්ම කැමති සිස්ටම් එකට. අනික මේකේ අපිට 1 එකේ වගේම හයිඩ් වෙන හේස්ටැක්ස්, ලිදවල් ඒ වගේ තව ගෙවල් උඩ තිබෙන එක තැන් තියෙනවා. අනිත් වගේ ගොඩක් තැන් දීලා තියෙනවා හැංගෙන්න. ඒ විතරක් නෙමෙයි මේ අපිට Assassin's Creed 1 එකට වඩා ඉම්ප්‍රූව් කරපු social stealth. ඒ කියන්නේ මිනිස්සු ඔස්සේ හැංගිලා ඉන්න පුළුවන් මෙකැනික් එකත් හොඳට ඩෙවලොප් කරලා තියෙනවා මේගොල්ලෝ. ඉතින් stealth ගැන කිව්වොත් ගොඩක්ම හොඳ stealth system එකක් මේකේ තියෙනවා. ආමර තව දෙයක් අමුතුනවා මේකේ අපිට hit blades දෙකක් දීලා තියෙනවා අත් දෙකට. ඉතින් ඒ හින්දා අපිට එකපාර මිනිස්සු දෙන්නෙක් මරන්න පුළුවන් විදියකුත් තියෙනවා. ඉතින් ඒකත් සුපර් එඩිෂන් එකක්. හරි ඉතින් ගේම් ප්ලේ වල අපි ඊළඟට කතා කරන්නේ කොම්බැට් ගැන. ඉතින් Assassin's Creed 2 එකේ කොම්බැට් ගැන කියනවා නිච්චර වරදකුත් නැහැ, එච්චර හොඳකුත් නැහැ. Assassin's Creed 1 එකේ වගේම කවුන්ටර් කරනවා, ගහනවා, heavy attacks, slow attacks වගේ ඒ වගේ attacks ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ Assassin's Creed 1 එකට ගොඩක්ම සමානයි. හැබැයි පොඩි වෙනස්කම් ටිකකුත් තියෙනවා. ඒක මොනවද කිව්වොත් අපිට දැන් සටන් කරන්න ගොඩක් ගාඩ්ස්ලා ඉන්නවා. කියන්නේ මේසස් ඒ කියන්නේ බර වෙපන් ගත්ත ගාඩ්ස්ලා ඉන්නවා. අපිට ඕනේ මේ ගාඩ්ස්ලාට ගහලා උන්ගේ වෙපන් අරන් උන්ටම ගන්න පුළුවන්. අන්න ඒ වගේ පොඩ්ඩක් අර අනිත් උන්ගේ වෙපන් අරන් උන්ටම කෙල්ලන සීන් එකක් තියෙනවා. තව ටිකක් ලොකු ඇඩිෂන් එකක් තමයි මේක අපිට Assassin's Creed 1 එකේ තිබ්බ අපිට වෙපන් 4යිනේ. sword එකයි. පොඩි dagger එකකුයි, throwing knives උයි, අපේ hidden blade එක. ඉතින් මේකෙදී අපිට ගොඩක් වෙපන්ස් දීලා තිනවා. ඒ වෙන වෙපන් wheel එකක් දීලා තිනවා අපිට සිලෙක්ට් කරන්න. එතන dual hidden blades තියෙනවා, poison blades තියෙනවා, sword තියෙනවා, පොඩි sword තියෙනවා, දුම් බෝම්බ තියෙනවා, කාසි විසික් කරන්න පුළුවන් අපිට. තව throwing knives තියෙනවා. යහෝ තව hidden blade එකට හයි කරපු gun එකකුත් තියෙනවා. කොහොමද? ඒක තමයි මේක ගොඩක් ඇඩිෂනල් වල තියෙන වෙපන් වලින්. හැබැයි කොම්බැට් වලින් නම් ඉච්චර ලොකු වෙනසක් වෙලා නැහැ. හැබැයි Assassin's Creed 1 එකට කොච්චර සමාන වුණත් මේක අර ෆිනිෂ් කරන ඇනිමේෂන් එක ටිකක් හොඳයි. ඒ කියන්නේ පොඩි සැටිස්ෆැක්ෂන් එකක් හම්බ වෙනවා 1 එකට වඩා. ඉතින් ඒක ගොඩක් එන්ජොයි කරන්න පුළුවන්. හැබැයි 1 එකට ටිකක් සමානයි කොම්බැට් නම්.
හරිතින් අපි ගේම් පලවල අන්තිමට කතාරන්නේ පාකෝ ගැන. ඉතින්වා ගොඩක් අයකින් ඇහුවොත් ඇසසන් ක්‍රීඩ් ෆ්‍රැන්චයිසියේ හොඳම පාකෝ තියෙන්නේ මොකද කියලා. සමහර කට්ටියයි AC යුනිටි එක කියලා. හැබැයි තව කට්ටියක් කියාවි ඇසසන් ක්‍රීඩ් 2 එකේ සහ බ්‍රදර්හුඩ් එකේ කියලා. ඉතින් ඒකට හේතුව තමයි ඇසසන් ක්‍රීඩ් 1 එකේ පාකෝ ගත්තොත් අපි දැන් ඒකේ තියෙන පාකෝ ගොඩක් කන්ට්‍රෝල් බේස්ඩ්. ඒ කියන්නේ යුනිටි එක වගේ ඔටෝමේටඩ් පාකෝ සිස්ටම් එක නෙමෙයි තියෙන්නේ. මේක අපිට යන්න ඕන තැනට යත හැකි. අර ගේම් එකට ඕන තැනට අපිට ඕන තැනට අපිට යන්න පුළුවන්. හැබැයි 1 එකේ අවුල තමයි ඒකේ ක්ලයිම්බින් ඇනිමේෂන් එක ගොඩක් ස්ලෝ. ගොඩක් ස්ලෝ කියන්නේ ගොඩක්ම ස්ලෝ. හැබැයි AC2 එකේ හොඳේ තමයි AC1 එකේ පාකෝ එක අරගෙන ඒක තව ස්පීඩ් කරලා ක්ලයිම්බින් එකත් ස්පීඩ් කරලා අපිට තව වේගෙන් නගින්න ක්ලයිම්බින් මෙකැනික්ස් එකක් එක්ක අපි සම්පූර්ණ පාකෝ සිස්ටම් එකම ස්පීඩ් කරලා තව ඇනිමේෂන් එකමත් හොඳට අප්ඩේට් කරලා දීලා තිනවා. ඉතින් මේක ගැන කිව්වොත් ඔටෝමේටඩ් පාකෝ සිස්ටම් එක නෙමෙයි අපිට කන්ට්‍රෝල් බේස් පාකෝ සිස්ටම් එක. ඒ කියන්නේ දැන් අපිට යන්න ඕන තැනට යත හැකි. ගොඩක් වෙලාවට අපිට අර මිස් ඒ කියන්නේ කන්ට්‍රෝල් ටික වැරදිලා අර වෙන තැනකට යවෙන්නේ නැහැ අපිට. ගොඩක් හොඳ කන්ට්‍රෝල්ඩ් පාකෝ සිස්ටම් එකක් තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳයි. බ්‍රදර්හුඩ් එක මේකට වඩා හොඳයි පාකෝ සිස්ටම් එක. ඉතින් මේකෙත් ගොඩක්ම හොඳ පාකෝ සිස්ටම් එකක් තියෙනවා. ඉතින් පාකෝ වලට මම අල්ල කියන්න ඕනේ මේකේ අපේ සෙටින් එක. ඒ කියන්නේ ගේම් එකේ තියෙන තැන. ඉතින් මේක සෙට් වෙලා තියෙන රෙනසෝස් ඉතාලිය කියන්නේ ඉතාලිය තමයි. ඒකේ නගර ටික තමයි රෝම තියෙනවා, වෙනීසිය තියෙනවා, තව ෆ්ලෝරන්ස් කියලා නගරත් තියෙනවා. ඉතින් මෙතන ඉඳන් මට ගොඩක්ම ආසෙත් තියෙන නගරය තමයි වෙනීසිය. කියන්නේ ඒකේ පාකෝ වලට ගොඩක් හොඳ තැන් සෙට් එකක් තියෙනවා. කියන්නේ බිල්ඩින් ළඟින් තියෙන හින්දා අපිට පොළොව පාගන්න නැතුව නගරේ ගොඩක් දුරට යත හැකි. ඒ කියන්නේ බිල්ඩින් හෙනට තියෙනවා. අපිට බෝරින් වෙන්නෙම නැති තරම්. වෙනීසිය නම් පොඩ්ඩක් අර ඕපන් ස්පේස් තියෙනවා. ෆ්ලෝරන්ස් එමනම් ගොඩක්ම හොඳයි. කියන්නේ මේ ගේම් එක උනේ රෝස පාට ග්ලාස් දෙයක් දාන්න බලනවා වගේ තමයි එනම ලස්සන ගේම් එක. ඒකට සෙටින් එකත් ගොඩක් බලපාලා තියෙනවා. හරිතින් අපි දැන් කතා කරමු මේකේ graphics and sound track ගැන. ඉතින් Assassin's Creed 2 release වුණේ 2009. ඒ සමන් දැන් Assassin's Creed 2 Creed 1 එකේ නම් කාලෙට අනුව ගොඩක්ම හොඳ graphics තිබ්බා. ඒක එහෙනම් හොඳයි. Crysis තරම් නැති වුණත් ඒ ගානට වගේ හොඳයි. ඉතින් හැබැයි AC2 එකෙත් කාලෙට අනුව ගොඩක්ම හොඳයි. හැබැයි මර mind blowing වගේ නෑ. ග්‍රැෆික්ස් නෙමෙයි මෙතන ගොඩක් බලපාන හැබැයි ආර්ට් ස්ටයිල් එක. ඒ කියන්නේ ගොඩක් ලස්සන සීන් එකක් තියෙනවා මේ ගේම් එකේ. ගේම් එක උන රෝස පාටයි වගේ එන අමුතු චාමින් ගතියක් තියෙනවා ගේම් එකේ. ඔය මේ වීඩියෝ ක්ලිප් එකේ පේනවනේ ගොඩක් අර අමුතු ආර්ට් ස්ටයිල් එකක් තියෙනවා. කම්බැට් වල දුනොත් අපේ කඩුව යනකොට අර ඉරක් වගේ යනවා. එහෙනම ලස්සනයි. ඒ ගේම් එකේ සෙටින් එක ගොඩක් බලපාන දෙන ග්‍රැෆික්ස් වලට මේක ග්‍රැෆික්ස් වලට වඩා ගොඩක්ම ඉන්ට්‍රස්ටිං දේ තමයි මේකේ ටෙක්ස්චර් ක්වොලිටි එක. ඒ කියන්නේ දැන් ගෙදරක දොරක තියෙන මේ ඉරි උනත් ගොඩක් පැහැදිලිව පේනවා. يعني ගොඩක් හොඳ ටෙක්ස්චර් ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් ඒක මේ කාල්රණු ගොඩක්ම හොඳ ටෙක්ස්චර් ක්වොලිටි එකක් නේ. අර දැන් සවුන්ඩ් ගැන කතා කරොත් මේකේ තියෙන සවුන්ඩ් ට්‍රැක් එක පට්ටම ලස්සනයි. ඒකේ ලස්සනම ට්‍රැක් එක තමයි It's Yours Family කියන ට්‍රැක් එක. ගොඩක් කට්ටිය ට්‍රැක් එකට එන මාසයි. ඕගොල්ලන්ට YouTube එකේ ගහලා බලන්න It's Yours Family කියලා. ඒ ට්‍රැක් එක අර ඉන්නේ ඉමෝෂනල් ගතියක් තියෙනවා ගේම් එකේ කතාව හොඳට නිරූපණය කරනවා. ඉතින් ඒක එහෙනම් ලස්සන ට්‍රැක් එක උන්ට අහලා බලන්න පුළුවන් YouTube එකේ ගහලා. හරිද දැන් ගේම් එක ගැන ගොඩක් කතා කරලා ඉවර. දැන් අපි කතා කරමු මේ ගේම් එක මෙච්චර හොඳ කියන්නේ කියලා. ඉතින් මේ ගේම් එකේ පාකෝ සිස්ටම් ගොඩක් හොඳයි. කම්බැට් නම් එච්චර අවුල නැහැ. ග්‍රැෆික්ස් අර ආර්ට් ස්ටයිල් එක ගොඩක් හොඳයි. මියුසික් පට්ටම ලස්සනයි. ඒ වගේම ඉතින් ඒ වගේ ගොඩක් කරන ගේම් එක පරණයි. ගොඩක් කට්ටිය ගහලා තියෙනවා මේ ගේම් එක. මිලියන 9ක් විතර කොපි සෙල් වුණා. මං හිතන විදිහට මේක වෙන්නේ නැති Assassin's Creed වල හොඳම ගේම් එක. මං ගහලා නැහැ ගොඩක් ගේම්ස් ඉතින් මේකේ 3 වෙනකම් විතර ගහලා තියෙන්නේ. ඉතින් මේ ගේම් එක ගහලා බලන්න ඕන ගේම් එකක්. මං ගොඩක් මාසයි. ආසම ගේම් එකකට ප්‍රොටෝටයිප් වලට පස්සේ ආසම ගේම් එක මේක. ඉතින් තව පොඩි දෙයක් කියන්න මේ ගේම් එකේ ගොඩක් හොඳ කැරක්ටර්ස්ලා ඉන්නවා. කියන්නේ මේක ලියනාඩෝ ඩා වින්චිත් ඉන්නවා උඹලා ආවේ. ඔව් යකෝ මොනාලිසාද ලියනාඩෝ ඩා වින්චිත් ඉන්නවා. තව මුගේ මාමා ඉන්න උගෙනා මාරියෝ. සුපර් මාරියෝ නෙවෙයි නිකන් මාරියෝ. ඉතින් මාරියෝත් ඉන්නවා ඒ වගේ තව ගොඩක් කැරක්ටර්ස් ඉන්නවා. අපිට ගේම් එකේ ස්ටෝරි ගොඩක් මිනිස්සු හම්බෙනවා. මේකේ ප්‍රධාන විලන් තමයි රොඩ්රිගෝ බෝජා කියන ටෙම්ප්ලා කැප්ටන්. ඉතින් එයා මැරුවට පස්සේ ගේම් ඉවර වෙනවා. මේකෙන් පස්සේ බ්‍රදර්හුඩ් රිලීස් වෙනවා. මේකේ ඉතර ස්ටෝරි දෙන්නේ බ්‍රදර්හුඩ් එකේ. ඉතින් ඒකත් ගහලා බලන්න ඒකත් ගොඩක් හොඳයි. හරිද මං අද දෙච්චරයි මේ වීඩියෝ එකෙන් ගේන්නේ. වීඩියෝ එක බැලුවා නම් කැමති නම් ලයික් කරලා අපිත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා එකතුලා ඉන්න. අද මං එනවා තව දෙයක්. වීඩියෝ ඉවරයි. බලයන්